Hello guys, සුබ දවසක් අපේ channel එකේ යාළුවෝ හැමෝටම. ඉතින් අද කතා කරන්න යන්නේ ගොඩක් වෙනස් වීඩියෝ එකක් ගැන. ඉතින් මම අද කතා කරන්න යන්නේ ඔයාගේ laptop එකේ battery එක life cycles battery එකේ තියෙන life cycles කොහොමද අඩු වෙලා තියෙන්නේ සහ battery report එකේ full health report එකක් ගන්න කොහොමද කියලා දෙන්න. ඉතින් ඔයා ලැප්ටොප් එක අරගත්තු දවස් ඉඳන් ඔයා පාවිච්චි කරලා තියෙන විදිහ බැටරි එක තව කොච්චර කාලයක් පාවිච්චි කරන්න පුළුවන් කියලා දැනගන්න විදිහ රිපෝට් එකක් ගන්න තමයි අපි අද try කරන්නේ. ඉතින් ඕකට එක එක methods තියෙනවා. ඔයාට browser එකෙන් try කරන්න පුළුවන්. එක එක applications install කරලා try කරන්න පුළුවන්. ඉතින් ඒ එකකින්වත් මම හිතන්නේ සාමාන්‍යයෙන් හරිම report එකේ ඉන්නේ නැහැ. ඉතින් විස්තරාත්මක report එකක් දැන් සාමාන්‍ය medical report එකක් වගේ හොඳ battery report එකක් ගන්න තිබ්බොත් කොහොමද? ඉතින් අන්න ඒ වගේ තමයි මේ report එක. ඉතින් මම අද ගෙන වීඩියෝ එකකින් කතා කරන්නේ කොහොමද ඒ විදිහේ battery report එකක් ගන්න කියලා. ඔයා කරන්න ඕනේ මෙච්චරයි. මම description එකේ දාලා තියෙනවා link එකක්. ඒ link එක copy කරගෙන මම මේ කියන වැඩේ කරන්න. එතකොට ඔයාට ලස්සනට battery report එක ඔයාට දැනගන්න පුළුවන් තොරතුරු ඕන දේවල් ඔක්කොම අපිය වෙනවා. ඉතින් මම මේ කියන දේ try කරන්න. ඔයා යන්න මම මේ folder එක open කරනවා. මෙන්න මේ විදිහට ඔයා right click කරලා ඔයාගේ කොතන හරි C drive එකේ D drive එකේ ඔයාගේ ඕන drive එක මෙන්න මේ විදිහට folder එකක් හදාගන්න. new එකට ගිහලා මෙන්න මේ විදිහට text document එකක් හදාගන්න. එතකොට text document එකක් හදාගෙන ඔයා save කරගන්න ඕන battery report html කියලා. හරි. ඒක save කරගෙන double click කරලා open කරලා මම මේ දෙන code එක හැමතිස්සෙම මේක paste කරගෙන. නැත්තම් මගේ වීඩියෝ එකම බලන්න ඕන නේද? ඒකින්ද මේක මෙතන paste කරගෙන ඔයා store කරලා තියාගන්න. මෙතන copy කරන්න මේක මේ. හරිද? ඔව් copy කරලා search bar එකේ search කරන්න command prompt එක කියන්නේ cmd කියලා search කරන්න. ඒ කියන්නේ මේ command එක copy කරගෙන තමයි මේක cmd කියලා search කරන්න ඕනේ. එතකොට මෙන්න මේ විදිහට command prompt කියලා එකක් ඇපි වෙයි මෙතන. ඊට ඕක run as administrator කියලා search කරන්න. run as administrator. ඊට පස්සේ මෙන්න මේ විදිහට yes ද no ද කියලා අහයි ඔයාගෙන් මේ screen record එකේ ඉඳන් මේක නම් පෙන්නන්නේ නැති වෙයි screen record එකේ. ඒකින්ද මේ Windows command processor එකේ මෙන්න මේ විදිහට yes ද no ද කියලා අහයි. ඔයා එතන yes දෙන්න. yes දීලා ඔන්න විදිහට cmd එක open වෙනවා. ඕකේ එක right click එකක් විතරයි කරන්න තියෙන්නේ. right මේ කියන්නේ paste වෙනවා. එතකොට ඕක end කරන්න. end කරාම යට එනවා battery life report save to file path c battery report.html කියලා. ඒක C drive එකට ගිහිල්ලා battery report කියන එකෙන් open කරන්න. ඊට පස්සේ open කරපුවාම ඔයාගේ default browser එකෙන් open වෙනවා. මෙන්න මේ විදිහට ඔයාගේ battery report එක appear වෙනවා. ඔයාගේ එතන තියෙනවා ඔයාගේ computer name එක තියෙනවා, system product name එක තියෙනවා. මෙතන තියෙනවා installed batteries battery 1 මේකේ name එක තියෙනවා, manufacturers තියෙනවා, design capacity එකයි ඔයාගේ full charge දැනට තියෙන capacity එකයි බලා ගන්න පුළුවන්. කොහොමද? ඉතින් භාගයක් නැහැ කාලක් වගේ තමයි drain වෙලා තියෙන්නේ battery එකේ. ඔයාලට පුළුවන් මෙතන ඔයා පාවිච්චි කරලා තියෙන දිනයන් වලට අනුව කොච්චර battery එකකින් පාවිච්චි වෙලාද ඒ විදිහට අදාළ informations කීපයක් දැනගන්න. ඉතින් මේක දාලා AI එකට අහන්න පුළුවන් මගේ battery එක තව කොච්චර කාලයක් පාවිච්චි කර හැකිද ඒ වගේ දේවල් ඔයාලට දැනගන්න පුළුවන් වෙයි. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක subscribe පාරක් දාගෙන යන්න, like කරන්න. ඉතින් වීඩියෝ එක හොඳයි නම් comment section එකේ comment එකක් දාගෙන යන්න. සුබ දවසක්.